The future tense. අනාගත කාලය. I shall, we shall, you will, he will, they will, she will, they will, it will, they will. මෙම කාලයේදී අපි කතා කරන්නේ අපි අනාගතයේදී කරන. එනම් මේ කතා කරන මොහොතට පසුව කියන සෑම දෙයක්ම. මෙහිදී අපි භාවිතා කරනවා විශේෂ ක්‍රියාපද දෙකක් අනාගතය පෙන්වීම සඳහා. ඒවා shall, will. shall භාවිතා කරන්නේ I සහ we සමග පමණයි. I සහ we සමග will භාවිතා කරන්නත් පුළුවන්. අපි කියන දේ ගැන කැමැත්තක් සහ අපි ඒ අනිවාර්යෙන් කරනවා යයි අදහස් කරනවා නම්. මම හෙට පාසල් යනවා. මෙහිදී පාසල් යන්න කැමැත්තක් තියෙනවා. I will go to school tomorrow. ඒ කියන්නේ that means I am willing to go. මම යන්න කැමතියි. මම trip එක යන්න එනවා. මෙහිදී කැමැත්තක් තියෙනවා විනෝද ගමන යන්න. I will come to go on the trip. I am willing to come. මම කැමතියි යන්න. ඒ හින්දා තමයි අපි මෙතනදී will භාවිතා කරන්නේ. will කියන වචනේ තේරුම කැමතියි. කැමැත්තක් තියෙනවා යන්නයි. අන්තිම කැමැත්ත කියන්නේ last will. Michael Jackson's last will. Michael Jacksonගේ අන්තිම කැමැත්ත. හැබැයි මට වයස 50ක් වෙනවා ලබන අවුරුද්දට කියන වාක්‍යයේ කැමැත්තක් තියෙනවද? නැත්නම් ඒ අනිවාර්යෙන් අනාගතයේ වෙන දෙයක්ද? ඒකට කැමැත්තක් නැහැ. එසේම ඒ අනිවාර්යෙන් අනාගතයේ වෙන දෙයක්. අන්න ඒ වගේ වාක්‍යවල අපි ලියන්නේ shall. I shall be 50 years by next year. තව මම ඉක්මනින් මැරෙයි කියන වාක්‍යය. ඒකෙත් කැමැත්තක් පෙන්නනවද? නැහැ. අනාගතයේදී මැරෙයි කියන ප්‍රකාශය කරනවා. I shall die soon. එතකොට ඔබට පේනවා shall භාවිතා කරන්නේ ඇයි කියලා. අනාගතය ප්‍රකාශ කරන්න පමණක්. නමුත් will ඒ අනාගතය විතරක් නෙමෙයි කැමැත්තත් ප්‍රකාශ කරනවා. බලන්න පහත ප්‍රකාශ දෙක දිහා. shall expresses future only. shall ප්‍රකාශ කරන්නේ අනාගතය පමණයි. will expresses future and speakers will also. will ප්‍රකාශ කරනවා අනාගතය සහ කතා කරන කෙනාගේ කැමැත්තත්. will භාවිතා කරනවා අනිත් කර්තෘන් he, she, it, they ඕනම නමක් සමග. Tom will, Natasha will, the company will, America will. මතක තබා ගන්න ඉතා වැදගත්. මෙම කාලයේ ඒකවචන බහුවචන වෙනසක් නැහැ. උදාහරණ වාක්‍ය කිහිපයක් බලමු. I will go to work tomorrow. මම හෙට වැඩට යනවා. They will attend my birthday party. ඔවුන් සම්බන්ධ වෙනවා මගේ සහභාගී වෙනවා මගේ birthday party එකට. I will not talk to him again. මම ඔහුට ආයෙත් කතා කරන්නේ නැහැ. I can't stand. නැත්නම් bear him. මට ඔහුව පෙන්වන්න බෑ. can't stand, can't bear නැත්නම් can stand, can bear කියලා පෙන්වන්න බෑ. දරා ගන්න බෑ. The new hotel will surprise you definitely. අලුත් හෝටලේ ඔබ පුදුම කරනවා අනිවාර්යයෙන්. I shall meet you if I am free. මම හමු වෙනවා මම නිදහසේ විවේකීව හිටියොත්. The tiger will jump on the prey suddenly. කොටියා පයින්නවා ගොදුරට එකපාරටම. The plane to Italy will take off at 23:30 hours. ගුවන් යානය ඉතාලියට යන පිටත් වෙනවා පැය 23:30ට. She will like your idea of building a thatch house here. ඇය කැමති වෙනවා ඔයාගේ අදහසට ගොඩනැගීමේ building a thatch house. thatch house කියන්නේ පිදුරු සෙවිලි කළ ගෙයක් මෙහි here. The mahout will bathe the tusker in this stream. ඇත්ගොව mahout will bathe නාවනවා the tusker ඇතාව in this stream මේ දොලේ. This dam will stop all the water. මේ වේල dam will stop all the water. නවත්වනවා සියලු වතුර coming down from the hill. කන්දේ පහළට එන. You shall be charged for exceeding the speed limit. ඔබට දඩ ගහනවා වේගය ඉක්මවීම නිසා. You සමග shall මේ වාක්‍ය වැරදිද? නැහැ. නීතියක් අනක් විධාන ප්‍රකාශ කරන්න භාවිතා කරනවා හැම කර්තෘ සමගම shall. එතකොට අනිවාර්ය බව කියවෙනවා. නීතියක් බව කියවෙනවා. The students shall remain in their seats until all the papers have been collected. ශිෂ්‍යයෝ ඉන්න ඕනේ ඔවුන්ගේ ආසනවල ඔක්කොම papers එකතු කරගන්න තෙක්. The company shall pay compensation for each worker left. සමාගම ගෙවන්න ඕනේ වන්දි එක් සේවකයාට හැරගිය. Those who breach law shall be fined or imprisoned. නීති කඩන අයට දඩ ගහනවා හෝ ඔවුන්ව සිරගත කරනවා. Questions. ප්‍රශ්න ඇසීමේදී අපි යමෙකුගෙන් අවසර ඉල්ලනවා. ළමයෙක් ගුරුවරයාගෙන් අහනවා shall I clean the blackboard? මම කළු ලෑල්ල මකන්නද? ප්‍රධානියාගෙන් අහනවා shall I go home early today? මම ගෙදර යන්නද වේලාසනින් අද? නමුත් අවසර නොවන ප්‍රශ්න සැදීමේදී I සහ we සමග will යොදනවා. අපිට ලැබෙනවද තෑගි? Will we get gifts? මෙහි අහන්නේ අවසරයක් නෙමෙයි.
අනාගත ක්‍රියාවක් මෙහෙම වෙයිද? එතකොට will we භාවිතා කරනවා. will I receive a message about it? මට ලැබෙනවද පණිවිඩයක් ඒ ගැන? will we be given an exam today? අපිට අද විභාගයක් දෙනවද? යෝජනාවක් අහනකොටත් shall we go to the beach? අපි යමුද මුහුදු වෙරළට? shall we play football? අපි පාපන්දු සෙල්ලම් කරමුද? affirmative, positive, ඇත යන වාක්‍ය. the dog will lead you to the place. බල්ලා කැඳවාගෙන යනවා ඔයාව එතනට. තැනට. I will go the distance. මම දිගට කරගෙන යනවා මම සම්පූර්ණ කරතෙක්. go the distance. මේක වැදගත් වාක්‍ය ඛණ්ඩයක්. ධෛර්යමත් බව පෙන්වන ඛණ්ඩයක්. go the distance. negative, නැත යන වාක්‍ය. I shall not go on pilgrimage with them. මම වන්දනාව යන්නේ නැහැ ඒගොල්ලත් එක්ක. I will not obey anyone who does wrong. මම වැරදි කරන කිසි කෙනෙක්ට කීකරු වෙන්නේ නැහැ. interrogative, question, ප්‍රශ්න. shall will එනම් ක්‍රියාපද මුලට භාවිතා කරාම ප්‍රශ්න. shall I help you? මේක අවසර අහන ප්‍රශ්නයක්. මම උදව් කරන්නද ඔයාට? අනිත් කෙනාගේ අවසර අහනවා. එතකොට උත්තරය මොන වගේද? yes you will. නැත්නම් no you won't. will I get any love from anyone? මට කුමන හෝ ආදරයක් ලැබෙයිද කාගෙන් හරි? ආදරය ලැබිච්ච නැති කෙනෙක්. brace yourself for the next tense. the past tense. අතීත කාලය.